R1 මෙහා පැත්තේ අපිට ඉතුරුනවා 1 යට R ඍණ 1 යට R2 කියලා. එහෙනම් බලන්න මෙතන තියෙන්නේ භාගයක්. එහෙනම් මෙන්න මේ භාගයක් අපට භාගයකින් අඩු ආයිබෝවන් සියලුම දෙනාටම අපි අද සාකච්ඡා කරමු මෙන්න මේ ගැටලුව සම්බන්ධව. මෙන්න මෙතන සූත්‍රයක් දීලා තියෙනවා. මේ සූත්‍රේ R1 උක්ත කරන්න කියලා තියෙනවා. එහෙනම් අපට R1 කොහොමද අපි උක්ත කරන්නේ කියන එක අපි බලමු. එහෙනම් මේ ප්‍රකාශනේ මේ සූත්‍රය දිහා බලපුවාම අපට පැහැදිලිව පේන්න තියෙන මේ R1 තියෙන්නේ මෙන්න මේ මෙතන. එහෙනම් මේ R1 තමයි උක්ත කරන්නේ. මොකද්ද මේ උක්ත කරනවා කියන්නේ? R1 පදය තනි පැත්තකට අරගෙන ඉතුරු ප්‍රකාශන අපි එක පැත්තකට ගන්නට ඕන. එහෙනම් උක්ත කිරීම සම්බන්ධව තමයි අපි මෙහිදී කතා කරන්නේ. එහෙනම් මුලින්ම අපි මෙන්න මේ සූත්‍රය නැවත ලියා ගමු. 1 යට R සමානයි 1 යට R1 ධන 1 යට R2. මුලින්ම බලන්න අපි මේ සූත්‍රයේ සැදලා තියෙන්නේ මේ R1 නේ අපිට තනි කර ගන්නට ඕනේ. අපිට මෙන්න මේ R1 පදය තමයි අපි තනි කර ගන්නට. එහෙනම් මේ R1 පදය කොහොමද ඉතුරු පදත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ? එහෙනම් 1 කියන එක්කෙන R1ෙන් බෙදිලා ඒකට එකතු වෙලා තියෙනවා 1 යට R2 කියන භාගයක්. එහෙනම් අපිට මුලින්ම කරන්නට ඕනේ මෙන්න මේ 1 යට R2 මෙන්න මේ 1 යට R2 අපි මුලින්ම ඉවත් කර ගන්නට ඕනේ. එහෙනම් ඒ සඳහා මම දෙපැත්තෙන්ම 1 යට R2 අපි අඩු කරනවා. එහෙනම් මුලින්ම ඔන්න 1 යට R අඩු කිරීම 1 යට R2 සමානයි 1 යට R1 එකතු කිරීම 1 යට R2 අඩු කිරීම 1 යට R2. දැන් අපිට පුළුවන් මෙන්න මේකේ 1 යට R2 සහ 1 යට R2 අපිට කපලා ඉවත් කරන්න පුළුවන්. එහෙනම් මෙහිදී අපිට ප්‍රධාන වශයෙන් 1 යට R1 අපිට තනි කර ගන්න පුළුවන්. එහෙනම් මුලින්ම මෙන්න මේ 1 යට R2ට 1 යට R2 කැපෙන මේ පැත්තේ ඉතුරු වෙනවා 1 යට R1 මෙහා පැත්තේ අපිට ඉතුරුනවා 1 යට R ඍණ 1 යට R2 කියලා. එහෙනම් බලන්න මෙතන තියෙන්නේ භාගයක්. එහෙනම් මෙන්න මේ භාගයක් අපිට භාගයකින් අඩු කිරීමට සිද්ධ වෙන. අපි භාග අඩු කිරීමේදී මෙන්න මේ R සහ R2 කුඩා පොදු ගුණාකාරය ගන්නවා. එහෙනම් ඒ දෙන්නටම කුඩා පොදු ගුණාකාරය අරගෙන අපිට මෙන්න මේ භාගය සුළු කරන්න පුළුවන්. එහෙනම් R සහ R2 කුඩා පොදු ගුණාකාරය පටෙනවා R2 කියලා. එහෙනම් R ට R එකයි එක්වරක් R2 ගුණ කරපුවම R2යි කියලා එනවා. අඩු කිරීම R2ෙන් බෙදන්න තියෙන්නේ නම් R2ෙන් බෙදුව ගමන් ඉතුරු වෙන R ගුණ කරන එකෙන් R1ෙන් ගුණ වුණොත් අපට එනවා ඔන්න R කියලා. එහෙනම් ඔන්න අපට මේ පැත්තේ ඉතුරු වෙනවා 1 යට R1 කියලා. ඔන්න අපට මෙන්න මේ සූත්‍රය දැන් දකුණු පැත්තේ අපිට ඉතුරුලා තියෙන 1 යට R1 ඒ වගේ වම් පැත්තේ ඉතුරුලා තියෙනවා R2 අඩු කිරීම R බෙදීම R වතාවත් R2 කියලා. එහෙනම් මෙන්න මේක අපිට දැන් සුළු කරගන්න සිද්ධ වෙනවා. ගණිතයේදී තියෙනවා අපට බලන්න මෙන්න මේ ප්‍රකාශනයේ R තියෙන්නේ ඉරෙන් යට. එහෙනම් අපිට මේක ඉරෙන් උඩට ගන්නට ඕනේ. එහෙනම් ඉරෙන් උඩට ගන්න නම් අපි මෙන්න මේකේ ගණිතයේදී භාවිතා කරනවා පරස්පරය. මොකද පරස්පරය කියන්නේ උඩ යට මාරු කිරීම. එහෙනම් මෙන්න මේකේ පරස්පරය ලබාගත් විට එහෙනම් මෙහි
පරස්පරය සැලකූ විට එහෙනම් ඔන්න පරස්පරය සැලකූ විට පරස්පරය කියන්නේ උඩ යට මාරු කරන එක. එහෙනම් මුලින්ම මම මෙන්න මේ පැත්තේ තියෙන එක R1 මම උඩට ගන්නවා. ඔන්න R1 උඩට ආවා. එහෙනම් මෙන්න මේ ප්‍රකාශනේ මෙන්න මේ ඉර යට තියෙන R2 උඩට යන්නට. එහෙනම් ඔන්න R වතාවක් R2 උඩට ගියා. ඒ වගේම ඉරෙන් යටට අපට එනවා R2 අඩු කිරීම R කියලා. එහෙනම් හොඳට බලන්න අපට මෙන්න මේ ප්‍රකාශනේ වම් පැත්තේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක් එන. ඒ වගේම දකුණු පැත්තේ R1 තනි කර ගන්න. එහෙනම් අපට අවසානට R උක්ත කරලා අපට උත්තරයක් එන R1 සමානයි R2 බෙදීම R2 අඩු කිරීම R කියලා උත්තරයක් එන. අපට අවසානට අපට උත්තරයක් ගන්න පුළුවන් R1 සමානයි R2 වතාවක් බෙදීම R2 අඩු කිරීම R කියලා අපට මෙන්න මේ අවසාන උත්තරය අපට R උක්ත කරලා අපට ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි නැවත මේ වගේ ගණිත ගැටලුවක් සම්බන්ධ ඉදිරියේදී හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.